ඕක යුද්ධය ඇතිවිය යුතු. එතකොට කවුරු හරි දෙනවනේ බටහිර සහ ආසියාව අතර මේ ෆැන්ටසි වර්ල්ඩ් එකෙන් නැති වෙනවා. තනිකර බොරු ඇමරිකාවේ බොරු ඩොලර් වලින් මේ සමාජයක මේ ලංකාවේ පවත්වාගෙන යන්නේ. තෙල් ගහන්නේ, තෙල් එන්නේ සහ රාජ්‍ය සේවක පඩි දෙන්නේ ඇමරිකාව බොරු ඩොලර් වලින්. ලෝක යුද්ධය ඇතිවිය යුතුයි ආසියාව සහ ඇමරිකාව සහ චීනය රුසියාව අතර සටන. එතකොට ජය ගන්න කෙනෙක් ජය ගන්න. ඊට පස්සේ අලුත් සිස්ටම් එක හැදෙනවා. දැන් මේ තියෙන්නේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඇමරිකාව හදපු වර්ල්ඩ් ඕඩර් එක. දැන් තුන්වෙනි ලෝක යුද්ධෙන් පස්සේ දිනන අය තමයි වර්ල්ඩ් ඕඩර් එක හදන්නේ. ඒක ලෝක යුද්ධය ඇති යුතු මිනිසුන්ගේ ෆැන්ටසි වර්ල්ඩ් එකෙන් මිදෙන්න. ලෝක ජනගහනයේ 90%ක් මැරෙනවා. කොටි 80ක් මැරෙනවා. කමන්නේ ලෝක යුද්ධය ඇති යුතු මේ ෆැන්ටසි වර්ල්ඩ් එකේ. ඇමරිකාව බොරු ඩොලර් වලින් තමයි මේ ලංකාවේ සමාජෙක මේ ප්‍රවත්වාගෙන යන්නේ. ඒකට විරුද්ධව තමයි බ්‍රික්ස් එන්නේ. ආසියා රටවල් ඔක්කොම එකතු වෙලා ආණ්ඩු කුමාර දිසානායක ඊනියා එක්සත් ජාතීන් සමුළුවේ ජපානය යන හැබැයි SCO බ්‍රික්ස් කියන්නේ චීනය තමයි ලෝකේ හැම දෙයකින්ම නිෂ්පාදනය ලෝකේ ආර්ථිකයෙන් හැම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ චීනය. චීනයේ නාස්තික ආයුධ තියෙනවා, රුසියාවට නාස්තික ආයුධ තියෙනවා. ඇමරිකාවේ බටු යුරෝපයේ බොරු ඩොලර් වලින් තියෙන යුරෝපයට මොකද සල්ලිවත් මොකක්වත් නැහැ. තනිකර බොරු ඩොලර් වලින් ආසියාවේ ලෝකෙන් බඩු අරගෙන බටහිර දුවන්නේ, ඇමරිකාව දුවන්නේ. ඇමරිකාවේ නිෂ්පාදනයක් නැහැ. චීනය තමයි නිෂ්පාදනය කරන්නේ. ලෝක යුද්ධය ඇති වෙයි. එතකොට බලවතා දිනයි කවුරු හරි. රුසියාවට නාස්තිකාවි දෙනවා, චීනයට නාස්තිකාවි දෙනවා. ඊට පස්සේ රුසියාව ඉරානයට නාස්තිකාවි දෙනවා. උතුරු කොරියාව ඉන්නවා. එතකොට තමයි ලෝකේ සැබෑ ලෝකේ දෙවෙනි ලෝක යුද්ධයෙන් මිලියන ගාණක් මැරුණා. මේ තුන්වෙනි ලෝක යුද්ධයෙන් මේකෙන් ලෝක ජනගහනයෙන් 90% මැරෙන. හැබැයි ආසියාව දිනනවා. එච්චරයි. නැත් මේ මිනිස්සුන්ගේ ෆැන්ටසි වර්ල්ඩ් අනුරගේ කුමාර දිසා ඊශ්‍රායලයේ තමයි IMF ඇමරිකාව පාලනය කරන මුළු යුරෝපයෙන් පාලනය කරන්නේ ඊශ්‍රායලයේ බොරු ඩොලර් ණය වලින්. උන් කරන්නේ කඩදාසි වලින් බොරු ඩොලර් රච්චු ගහලා ලෝකෙ පුරා බඩු ගන්න එකයි දෙවෙනි ලෝක යුද්ධයෙන් දිනපු හින්දා. ඒක වටිනාකමක් නෑ ඩොලර් එකට. ඒක නිසා බ්‍රික්ස් එන්නේ SCO චීනය. ඒ බ්‍රික්ස් හදන්නේ රත්තරන් බැක්. රත්තරන් අනුව තමයි බ්‍රික්ස් හදන්නේ. අලුත් සල්ලි. ඉතින් ඇමරිකාව කරන ලෝක යුද්ධය ඇති. දැන් රුසියාව ඇමරිකාව ලෝක යුද්ධය ඇති වෙනවා. රුසියාව සම්පූර්ණ සහාය චීනය දෙනවා හැම දෙයකින්ම. රුසියාව යුද්ධ කරන්න දන්නවා. චීනය තාම යුද්ධ කරන්න හරියට දන්නේ නැහැ. හැබැයි චීනට හැම දෙයක්ම තියෙනවා. ලෝක යුද්ධය ඇති වෙන ෆැන්ටසි වර්ල්ඩ් එක අවසන් වෙන ආණ්ඩු කුමාර දිසානායක ලංකාව අවසන් කරන සැලැස්ම ආණ්ඩු කුමාර දිසානායක කරන්න විදුලි බල මණ්ඩලය විදුණා. තනිකර IMF ඇමරිකාව අපි මුලින්ම ආණ්ඩු කුමාර එන්න කලින්ම කිව්වා මේක ගණිකා මඩමක් කරලා ළමයින්වත් විකුණලා සංචාරකයන්ට ඒ සැලැස්ම කර ලංකාව අවසන් කරන සැලැස්ම කරන්න හරිය